උඹලා view point වල ගෙවල් හදන්න ඕන කියලා කඳු උඩයි ගංගායිනේ ගෙවල් දොරවල් හදලා මගේ ගමන් මග හරස් කළා. උඹලා හදාගත්තු ඒ ගෙවල් වල ඉඳලා ඒ view point එකේ උඹලට ඒ සුන්දරත්වය බලන්න වෙලාවක් තියෙනවද? උඹලා උදේම වැඩට යනවා. රෑ දෙගොඩ හරිය ගෙදෙට්ට එනවා. ගෙදර ඉන්න වැඩකාරයාට තමයි ඒ view point වල ගෙදර හදලා තියෙන්නේ. මේ රටේ view point බලන්න ඕන නම් ඒ වගේ තැන්වලට ඕන තරම් යන්න පුළුවන්. විනාඩි 10 15 පැයෙන් හමාරේ. මේ රටම view point එකක් බලන්න. අමුතුවෙන් ඒ වගේ තැන් හදන්න අවශ්‍ය නැහැ. උඹලා දැන්ම මගේ තරම දැනගනින්න. උඹලා ආයෙත් මට අයිති කොටස අල්ලගනි. මට නිදහසේ යන්න දෙන්නේ නැති වෙයි. මාව හිර කරයි. හැබැයි ආයෙත් දවසක උඹලගේ සනුහරේට ආයෙත් මේ වගේ වන්දියක් ගෙවන්න වෙයි. මතක තියාගන්න. මම මට අයිති කොටස ආයෙත් ගත්තා. උඹලට පුළුවන් දෙයක් කරපල්ලා. උඹලගේ සාපිපාසාදී දුක් නසන්නේ මම. ඒ උඹලා මට හැම ජරාවක්ම දාලා මාව විනාශ කරනවා. උඹලා මාව හරස් කරලා විදුලිය ගන්නවා. උඹලගේ බැහුව ටික පුරව ගන්නවා. ගොවිතැන්පත් කරගන්නවා. මේ රට බතින් බුලතින් ස්වම්පෝෂණය කරගන්නවා. ඒකට කමක් නැහැ. හැබැයි උඹලා හෘදවේදී වෙයලා. එතකොට උඹලට මගෙන් කිසිම කරදරයක් නැහැ. මීට මහවැලි ගඟ හා කැලණි ගඟ. ඉරට හඳට ගඟුලැල්ලට මද පවනට පෙමින් බැඳෙන සුවඳ මලක් වැනි සිත් ඇති මිනිසුන් මේ මිහි මත පහළ වේවා. අනාගතය නුවණැසින් දකින සුබාදමට පිවිතුරුව වැඩෙන්නට ඉඩ දෙන ජනනායකයෝ මේ මිහි මත පහළ වේවා. පන්සිල් පදවත් නොපිඳ රකින මහ ජනතාව දස රථ ධර්මෙන් රට කරවන ජනනායකයෝ මේ මිහි මත පහළ වේවා.